අඩි 10ක් පමණ උසට වැඩුණු සහ රාත්තල් 510ක් පමණ බරින් යුත් මෙම යෝධ මෝවා නවසීලන්ත වනාන්තරවල දේශයේ අවිවාදිත යෝධයා ලෙස සැරිසරුවේ. මෙම පියාසර නොකරන පක්ෂීන් ක්‍රි.ව. 1250 සිට 1300 දක්වා කාලය තුළ පැමිණි මාවොරිවරුන්ට අත්‍යවශ්‍ය සම්පතක් විය. ඔවුන්ගේ මස් පිහාටු සහ අස්ථි සඳහා පුළුල් ලෙස දඩයම් කරන ලද මෝවා පරම්පරා කිහිපයක් ඇතුළත අතුරුදහන් විය. 1445 පමණ වන විට බඳ වී යාමට මෙය හේතුවක් විය. නමුත් මෝවා මිනිසුන්ට පමණක් තීරණාත්මක නොවිය. එය තවත් බලවත් ජීවියෙකුගේ ජීවනාලියද විය. ආස්ට්ගේ රාජාලියා මෙතෙක් ජීවත් වූ විශාලතම රාජාලියා යැයි විශ්වාස කරන මෙම උච්ච විලෝපිකයා රාත්තල් 40ක් දක්වා බරින් යුක්ත වූ අතර අඩි 10ක් පමණ විහිදෙන පියාපත් විහිදුවමින් සිටියේය. යෝධ ගොදුරක් අල්ලා ගැනීමට පරිපූර්ණ ලෙස අනුවර්තනය වූ ආස්ට්ගේ රාජාලියා ආහාර සඳහා සම්පූර්ණයෙන් පාහේ මාවෝ මත විශ්වාසය තැබිය. මෝවා අතුරුදහන් වූ විට ආස්ට්ගේ රාජාලියා එහි ප්‍රාථමික ආහාර ප්‍රභවය අහිමි විය. වෙනත් ගොදුරක් එයට ඔරොත්තු දීමට තරම් විශාල නොවීම සහ එහි වනාන්තර වාසස්ථාන හැකිලීම හේතුවෙන් රාජාලියාද විනාශ විය. මෝවා වඳ වී ගොස් දශක කිහිපයක් ඇතුළත ආස්ට්ගේ රාජාලියා එය අනුගමනය කරමින් පුරාවෘත්තයට පැමිණියේ.